හෙලෝ ෆ්‍රෙන්ඩ් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ව තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන GTA එකේ ගේම් ප්ලේ එකක්ම. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු අහසට ගිහින් පනින්න තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම කෝල් එකක් දීලා බ්ලිප් එකක් ගමු. මේ විදියට කෝල් එකක් ගාලා ගමු. බලමු තියෙයිද දන්නේ නැහැ. තියෙනවා වෙලාවට වගේ තියෙනවා guys. අපිට යන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම මැප් එකේ දාගෙන ඉමු ලොකේෂන් එක. කොහෙද තියෙන්නේ? කොයි මේක? එයාපෝට් එක ගාවින් තමයි තියෙන්න ඕනේ. එයාපෝට් එක පෙන්නන්නේ නැහැ. එතනින් බලමු. මේ මෙතන එකක් තියෙනවා. හරි guys මෙතන ලොකේෂන් එක දාගෙන අපි යන්න තමයි තියෙන්නේ. බයික් එකකුත් ආව ගාන්තමට වගේ බහැපන්. හරි අපි යමු. ඉතින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න තමතක කරන්න එපා. කිලෝමීටර් 4ක් විතර තියෙනවා. වැඩි වෙලා නැතුව අපිට යන්න පුළුවන්. බයික් එකක් සෙට් වුණා ඉඳලා අවුලක් නැහැ. One hour later. ඕකේ ගයිස් ඉතින් අපි දැන් ආවා මෙතන බ්ලිප් එක ගාවට. මෙතන ඇතුළට දාලා යන්න තියෙන්නේ. මම මේ බ්ලිප් එකත් තෝරගත්තේ මොකද මේකෙන් අපිට ෆ්ලේන් එකකින් අහසකින් උඩට යනවට වඩා ගොඩක් උඩට යන්න පුළුවන් හින්දා මේ තියෙනවා අපේ බ්ලිප් එක. යන්න තමයි තියෙන්නේ දැන්. ඉතින් මම ඔයගලන්ට ආයෙත් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපිට අහසට යන්න තමයි තියෙන්නේ. ඔයගලන්ට මේ V එකෙන් ඕන නම් කැමරා එක වෙනස් කරලා බලන්න පුළුවන්. මේක යන ගම කාර් වල වගේම තමයි ඉතින්. අහසට යන්න තමයි තියෙන්නේ ඉතින්. මේකෙන් අපිට බලාකුළු වලටත් වඩා උඩින් යන්න පුළුවන් ඉතින්. මං එහෙම ගිහින් තමයි පනින්න යන්නේ. නගරෙත් පේනවා සුපිරියටම. වයින්වුඩ් එකත් පේනවා. මම මේ ඊළඟ වීඩියෝ එකෙන් වයින්වුඩ් එකේ බස් එකේ යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් මම ඒකත් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් අනිවාර්යයෙන්ම. අපිට තව ටිකයි උඩට යන්න තියෙන්නේ වලාකුළු වලින් උඩට යන්න. අපි රෑ වෙලා තමයි මේකේ උඩට එන්න පටන් ගත්තේ. උදේ තමයි පනින්න යන්නේ. තව ටිකක් යන්න දෙන්න ගයි.
මම මේ ටික පොඩ්ඩක් ටක් ගාලා යවලා පෙන්නන්නම් මොකද ගොඩක් වෙලා යන හින්දා දැන් අපි වලාකුළු මට්ටමට ඇවිල්ලා ඉන්නේ. ඔය දැන් වලාකුළු වලින් නගරෙත් ඇහිලා තියෙන්නේ මේ හරියදී නා. අපි දැන් චුට්ටක් උඩට යමු. මේ උඩට යන්න මේ නිකම්ම කැරකෙනවා මේක බ්ලිප් එක. ඉර පායන පේනවා එහා පැත්තේ. දැන් නම් වලාකුළු වලින් ගොඩක්ම වැහිලා තියෙන්නේ. අපි තව ටිකක් මේ විදිහට උඩට යමු. දැන් නම් උදේ වෙලා තියෙන්නේ. කමන්නේ අපි තව චුට්ටක් උඩට යමු. ඉතින් ඔයගොල්ලන් මගේ channel එක subscribe කරනවා වගේම notification එකත් අනිවාර්යයෙන් on කරලා තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒතර ඔයගොල්ලන් notification එක හම්බෙයි. දැන් නම් ඉතින් ඇති වෙයි. තව උඩට යන්න පුළුවන් මට නිකන් පේන්නේ යන්නේ නැහැ වගේ. ඉතින් අපි පණින්න කලින් චීට් එක ගහන් එමු. දැන් අපිට විනාඩි 4ක් යනකම් මැරෙන්නේ නැහැ. 5ක් විතර යනකම්. දැන් පණින්න තමයි තියෙන්නේ. එහෙනම් පණිමු. ඕ වැටෙන අපි ෆ්‍රැන්ක් කරන අයියා. අපි බ්ලිප් එක කොහෙද දන්නේ? බලමු කොහෙද බ්ලිප් එක? මේ වැටෙනවා ඒක වැටෙනවා. ඒක පුපුරයි දන්නේ අපි බලමු පල්ලයට යනවාට පස්සේ. මොකද දැන් නගරේ නම් පේනවා බලාකුළු වලින් ඇහිලා. වැටෙනවා. චීට් එක ගහලා ඉඳන් මැරෙන්නේ නැහැ ඉතින්. කොච්චර අර පුපුරනවනේ. පුපුරන. වදිද වැදුනේ. මට වැදුනා. ඉතින් අපි ඒ වැඩේ කරායිද? මේ තියෙන අපි බ්ලිප් එක පුපුරලා තියෙන්නේ දැන්. ඉතින් අදට වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඉතින් මගේ channel එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම්. ඉතින් තව අලුතෙන් වීඩියෝ එකක් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. goodbye.